කාලය කියන්නේ ජීවිතය. ජීවිතය කියන්නේ කාලය කියලා හිතපු දවසේ ඉඳලා තමයි මම ඉගෙන ගත්තේ ජීවිතේ දිනන්න නම් අවශ්‍යම දේ දැනුම කියන එක. ඇත්තටම දුවේ පුතේ මම මගේ ජීවිතේ බිඳුවෙන්ම පටන් ගත්ත කෙනෙක්. රෑ එළි වෙනකන් ටියුට් හදලා ඒව බිම එලාගෙන අමුණලා පහවදා පන්තියට ගිහින් මමම කාඩ් එක මාක් කරලා මමම ටියුට් එක දරුවන්ට බෙදලා ඉගෙනුව කාලේ කවදාවත්ම අමතක කරන්න බෑ. හැබැයි මගේ ජීවිතේ තිබුණා ඔයාලට වගේම බලාපොරොත්තු සිහින කියලා දේවල්. මම හැම වෙලේම මටම කිව්වේ උඹට හැම සිහිනයක්ම ජය ගන්න පුළුවන් කියලා. 30 වසරක කාලයක් පරම්පරා දෙකකට ගණිතේ විද්‍යාව උගන්වලා 50,000කට අධික දරුදරියන්ට ජීවිතේ විඳින හැටි කියලා දෙන්න මට පුළුවන් වුණා වගේම අහිංසක දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්නත් මට ශක්තිය ධෛර්යය ලැබුණා. කිසිදා වෛරයෙන් නොසන්සිඳන බව තේරුම් ගත්ත නිසාම වෙන්න ඇති කිසිම දවසක කලබල නොවි සාර්ථකත්වයේ ඉහළටම යන්න මට හැකි වුණේ. මම අද ලබාගත් සාර්ථකත්වයේ දසදහස් සංඛ්‍යාත අපෙන් ඉගෙනගත් දරුවන් සහ ඒ දරුවන්ගේ අහිංසක දෙමාපියන්ට ඒ ගෞරවය හිමි විය යුතුයි. මා තරයේම විශ්වාස කරන දෙයක් තියෙනවා දුවේ පුතේ. ඒ තමයි අපි විශ්වයට ලබා දෙන දේ තමයි කවදා හරි කොහොම හරි අපට ලැබෙන්නේ කියන එක. මේ සංකල්පය තුළ ජීවත් වන කිසිම කෙනෙක්ට කිසිම දවසක වරදින් නැති බව මම තරයේම විශ්වාස කරනවා.